Hi guys, अब බලමු කොහොමද agentic AI use කරන්න කියලා investment වලට. ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරද්දී වැදගත්ම දෙයක් තමයි fundamental analysis. fundamental analysis කරගන්න ඔයාලට පුළුවන් financial reports download කරගන්න ෂෙයා මාකට් website එකෙන්. හැබැයි මේ reports ගොඩක් දිගයි. මේ ගොඩක් information තියෙනවා. ඉතින් අපිට ඕන කරන information ටික විතරක් අරගෙන අපිට පුළුවන් නම් agent කෙනෙක්ට කියලා මේක analyze කරගන්න අපිට අඩු වෙලාවකින් හොඳ second opinion එකක් ගන්න පුළුවන්. ඉතින් මම කන්න හදන්න අපිට ඕන කරන information විතරක් අරගෙන ඒක database එකට save කරලා පස්සේ financial data analyze කරන්න පුළුවන් agent කෙනෙක් through ඒ database එකෙන් අරගෙන analyze කරන්න. හැබැයි challenge එක තමයි LLM එකට අපි PDF එකක් upload කරලා information ඉල්ලුවොත් එයා text string එකක් විදිහට එක වෙලාවට එක විදිහට තමයි output එක දෙන්නේ. අපි ඒක හින්දා හදා ගන්න ඕනේ standard format එකක් output එක ගන්න. එතකොට අපිට ලේසියෙන්ම data insert කරගන්න පුළුවන් database එකට. ෂෙයා මාකට් වෙබ්සයිට් එකේ ගොඩක් කම්පැනිස් වල ඉන්ෆර්මේෂන් තියෙන හින්දා අපි මුලින්ම සෙල්ලියන් වෙබ් ස්ක්‍රේප් එකකින් අපිට ඕන කරන රිපෝට්ස් ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් කරගන්නවා. වෙබ් ස්ක්‍රේප් එක ප්‍රීඩිෆයින් කරපු ඩේට්ස් රේන්ජ් එක රිපෝට්ස් ටික දැන් ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි මේ තියෙන මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත රිපෝට්ස් දෙකක්. අපි ඊළඟට බලමු අපිට ඕන කරන ෆයිනෑන්ෂියල් ඉන්ෆර්මේෂන් එක බැලන්ස් ෂීට් එක P&L එක කෑෂ් ෆ්ලෝ එක වෙන වෙනම කොහොමද අපේ ඩේටාබේස් එකට සේව් කරගන්නේ කියලා. ඉන්ෆර්මේෂන් එක්ස්ට්‍රැක්ට් කරන ඒජන්ට් අපි රන් කරලා බලමු. ඒජන්ට් ටෙක්ස්ට් ස්ට්‍රින්ග් එකක් වෙනුවට JSON ස්කීමා එකක අපිට ඕන කරන ඉන්ෆර්මේෂන් අරන් දීලා තියෙනවා. ඒවා තියෙන්නේ අපි ප්‍රීඩිෆයින් කරපු කීස් වලින්. මම මේකට යූස් කරලා තියෙන්නේ Google ADK. අපිට පුළුවන් output ස්කීමා එකක් ඩිෆයින් කරගන්න මේ වගේ. අපිට ඕන fields ඒ fields වල තියෙන keys වෙන වෙනම ඩිෆයින් කරගන්න. එතකොට ඒ fields වල definition එකත් අපිට දෙන්න පුළුවන්. එතකොට ඒ definition එක use කරලා තමයි agent අඳුරගන්නේ මොකද්ද හරියටම extract කරන්න ඕන field එක කියලා. අපි වෙනම agent instruction දීලා තියෙනවා එයාගේ persona එක set කරන්න. මේ instructions clear නැත්නම් agent එයාගේම assumptions අනුව තමයි වැඩ කරන්නේ. මේ තියෙන්නේ මම ඒ විදිහට database එකට insert කරගත්ත information ටිකක්. මේක අපිට පේනවා profit and loss, balance sheet, cash flow කොහොමද එක එක company එකේ එක financial report එක අනුව වෙනස් වෙලා තියෙන්නේ කියලා. අපිට පුළුවන් Google AI Studio එකට මේ output එක CSV එක විතර upload කරලා මේ data set එක analyze කරගන්න. investment එකට කොච්චර මේ stock එක හොඳයිද කියලා බලා ගන්න. ඒකෙදි මම කරන වැදගත් දෙයක් තමයි මේකේ තියෙනවා code execution enable feature එක මම ඒක on කරගන්නවා. එහෙම නැති වුණොත් එහෙම CSV එක tokens විතර consider කරලා තමයි analysis එක කරන්නේ. ඒ වගේ numerical analysis එච්චරම reliable නෑ. ඒ වුණාට අපි code execution enable කරාම LLM එක එයාම codes define කරගෙන ඊට පස්සේ එයාගේම serverless environment එක code execute කරලා තමයි අපිට output එක දෙන්නේ. ඒ වගේ numerical analysis ගොඩක්ම reliable. අපේ instructions හොඳයි නම් ඒක ඇත්තම financial analyst කෙනෙක් analyze කරා වගේම හොඳ result එකක් අපිට ගන්න පුළුවන්. LLM එකම Python script produce කරලා ඒක output එකත් අපිට පෙන්නනවා. අපිට මේ step එකත් ඕන programmatically කරන්න පුළුවන්. නමුත් මම කලින් කරලා තින්න හින්දා මම මේක කරන්න ගියේ නෑ. අන්තිමට අපිට මේ වගේ යාගේ recommendation එකත් හම්බ වෙනවා. Google AI Studio වලින් මේ වගේ free API එකක් අරගෙන ඔයාලටත් පුළුවන් agent කෙනෙක් හදන්න try එකක් දීලා බලන්න.